කොහෙන්ද අක්කර 15000 දෙන්නේ? කොහෙන්ද අක්කර 15000 දෙන්නේ? අක්කර 15000 කියන කර්මාන්ත මොනවද? ලෝකේ ගරු නියෝජක කතානායක තාක්ෂණයේ පොඩි කාලේ තාක්ෂණ වර්ධනය වෙන කාලේ 1400 ගණන් වල කර්මාන්ත තමයි දැවැන්ත භූමිය පදනම් කරගත්තු කර්මාන්ත කොට නැගුණේ. හැබැයි තාක්ෂණයේ විසින් මොකද වුනේ? ඒ කර්මාන්ත වල අලුත් තාක්ෂණය ආවා. නවීකරණය වුණා. අද කර්මාන්ත වල තිබෙන ඕනෑම කර්මාන්තක වියදම් පාර්ශ්ව අඩු කර ගැනීම සඳහා තිබෙන එක නිර්ණායකයක් තමයි කර්මාන්ත පද්ධතියේ පැතිරෙන වපසරිය අඩු කරන එක. ඒක නිර්ණායකයක්. ඒ කර්මාන්තේ ප්‍රතිලාභද නැද්ද කියලා බලන්න. ඒ කර්මාන්ත වෙනුවෙන් කොච්චර භූමියක් යට කරනද වපසරිය කොච්චරද කියලා බලන එකත් නිර්ණායකයක්. හැබැයි තමුන්නාසලා කරන අක්කර 15000ක. ගරු සභාපතිතුමා අක්කර 15000ක ෆැක්ටරි. මේ කොහෙන්ද මේ ඉඩම් දෙන්නේ? මේ රටේ ජනතාවගේ සම්පත් මේවා. මගේ ගරු සභාපතිතුමනි මේ අක්කරයක ඉඩ ප්‍රමාණයක් දන්නවද මම දන්නේ නැහැ. ෆැක්ටරි එකට කොච්චර යනවද කියලා ඇස්තමේන්තු අක්කර 15000 චීනෙ දැන් මොකද වෙලා තියෙන්නේ? දැන් මම වගකීමෙන් කියන ගරු සභාපතිතුමනි. හම්බන්තොට වරාය ආශ්‍රිතව කිසිදු ලංකාවේ කර්මාන්තශාලාවකට අද ඉඩක් දාන්න දෙන්නේ නැහැ. අද ලංකාවේ කර්මාන්තශාලාවක නම් ඊළ චීන එම්බසියෙන් අවසර ගන්න ඕන. මේකට වෙලත් කතාව. මම වගකීමෙන් කියන මම නම කියන්නේ නැහැ දැනට. අවශ්‍ය නම් මම කියන්නම්. මොකද මේක චීන ව්‍යාපෘතියකට නම් කරාට පස්සේ කරු සභාපතිතුමනි ඔබතුමා කැමති නම් හම්බන්තොට ඒ කලාපේ ගිහලා කර්මාන්තශාලාවක් වත්න ඔබතුමාට යන්න බෑ. ඔබතුමා ගිහලා චීන එම්බසියෙන් අවසර ගන්න ඕන. චීන එම්බසිය බීජින් වලින් අවසර ගන්න ඕන. බීජින් වලින් ලියවිලකට අස්සම් දාගෙන එන්න ඕන. තිලංග සුමතිපාල මහත්මයාට හම්බන්තොට චීන ආර්ථික කලාපෙන් කර්මාන්තශාලාවක් දාන්න අවසර. දැන් මේ උකස් තිබීමක් නෙමෙයිද රට? මම මේ වගකීමෙන් කියන්නේ. ඔව් දෙන්නේ. චීන එහෙම දෙන්නේ නැහැ. චීන ගත්තොත් ගත්තා. අපි දන්නවා චීන ගැන හොඳට ඕගොල්ලන්ටත් වඩා. හරිද? එහෙම දෙන්නේ නැහැ. ඉතින් මේ මොකද්ද වෙලා තිබෙන්නේ? නෑ ඒක අවශ්‍ය නෑ. මම හරිද? ඔබතුමාලගේ තේරුම දෙක ගොඩක් අහලා ගවනවා නම් ඉතින් ඔබතුමාට කල්පනා කරලා බලන්න. ඊළඟ දැන් මේ අක්කර 15000 ප්‍රශ්නේ. අඩුම දේ. දැන් තමුන්නාසලා චීන ෆැක්ටරි ගැන කියනවා, රැකි ලක්ෂ දසලක්ෂයක් ගැන කියනවා, අක්කර 15000 ගැන කියනවා. මට කියන අක්කර 15000 හඳුනගෙන තියෙන්නේ කොහෙද කියලා. අද හම්බන්තොට ජනතාව පාරට බහලා කෑ ගහනවා. තමන්ගේ ඉඩම ගන්නවද? තමන්ගේ කුඹුර ගන්නවද? තමන්ගේ මේ වත්ත ගන්නවද කියලා ප්‍රශ්න ගමතු වෙලා තිබෙනවා. අද අක්කර 15000 කියන ජනතාව පාරට බහලා කෑ ගහන කොයි ඉඩමද ගන්න කියලා. මේවා සංවර්ධන විකල්පයක් නෑ. කොහෙන්ද විකල්ප දෙන්නේ? ඒ විතරක් නෙවෙයි තමුන්නාසලා හම්බන්තොට වරාය. මා නැවතත් කියනවා. හම්බන්තොට තමුන්නාසලා මත්තල ගුවන්තොටුපළ පැවරුවට මම අතර විවාදයක් නෑ. ඕනනම් හම්බන්තොට සම්මන්ත්‍ර ශාලාවත් කාට හරි කළමනාකරණයට දෙන්න. ඕන සූර්යවේ පිට්ටනියක් කාට හරි කළමනාකරණයට දෙන්න. හැබැයි හම්බන්තොට වරාය කියන්නේ දියුණු කළ හැකි. මම අහන්නේ එකයි. එතෙන්ට තියෙන ප්‍රශ්නේ නැව්වෙන්නේ නැත්නම් මේ නැව්වෙනවද නැද්ද කියලා බලන්න. ඒක ආණ්ඩුවට අයිති පුද්ගලික සමාගමකට අයිති කියන සාධකයක් මත නෙමෙයි. තමුන්නාසලා කියන චීනෙට දීපුවම නැව්වෙනවලු. එහෙනම් නැව් සමාගම් බලනවද මේක මේ කොහාටද අයිති කියලා? එහෙම බලන්නේ. ඒ වරාය පහසුකම් තියනවද කියලා තමයි බලන්නේ. තමුන්නාසලා කියනවා චීනෙන් ඇවිල්ලා මෙතන කර්මාන්තශාලා දානවා. ඒ කර්මාන්තශාලාවල බඩු පටවන්න පුළුවන් කියලා. ඒවා වෙන්නේ නැහැ.